ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා සීරුවේ සිදු channel එකට ඔයාලව හැමෝම. මම අද ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද කම්පියුටර් එකේ නැත්නම් PC එකේ ඔයගලගේ mouse point එක වෙනස් කරගන්න කොහොමද කියලා. දැන් ගොඩක් අයට ඇත්තේ මෙන්න මේ සුදු පාට mouse point එක. ඔයාලට පුළුවන් මේක පාට පත් වෙන විදිහට ඔයගලන්ට කැමති ඔයගලගේ ආසන්න විදිහට මේක වෙනස් කරගන්න. මේ සඳහා ඕනන්නේ ඉන්ටර්නෙට් විතරයි. වෙන කිසිම එකක් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මුලින්ම අපි වැඩේ ගන්න පටන් ගමු. මුලින්ම ඔයගොල්ලෝ Google Chrome එක ඕපන් කරගන්න. එතන type කරන්න mouse cursor download කියලා. ඔය විදිහට ඔයගොල්ලන්ට එනවා mouse cursor කියලා ගැහුවට පස්සේ mouse cursor download කියලා එකක් ඕගලන්ට මෙන්න මේ විදිහට වෙන්නනවා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙහෙම Google එකේ link ගණනාවක්ම පෙන්නනවා. ඒකෙන් මේ මුලින්ම එන නැත්තම් open cursor library කියලා තියෙන්නේ. අන්න ඒ link එකට ක්ලික් කරන්න. ඒකේ cursor 20498ක් තියෙනවා කියලා පෙන්නනවා. අන්න ඒ link එකට ඔයගොල්ලෝ එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට cursor ගණනාවක් වෙනවා. ඔයාලට මේ cursor ටික විතර නෙවෙයි තව cursor ඕන තරම් ගන්න පුළුවන්. එතන තමයි search bar එක තියෙනවා. search cursor library කියලා උඩින්ම තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඔයාලට ඕන cursor එකේ වාඩි වෙන්න මම කලින් තියෙනවා technology, gaming, hack, tech, art ඔය විදිහට මම කිහිපයක්ම දීලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ආසම cursors වර්ගයේ මෙතනට දෙන්න. සමහර cursors මේකේ නැති වෙන්නත් පුළුවන්. සඳහවල වෙන cursor භාවිත කරන්න ඕනේ. මම මෙතනින් දෙනවා hack cursor එක. hacking cursor එක. ඊළඟට මෙතන තියෙන search button එක ක්ලික් කරන්න. හරි. ඔයගොල්ලන්ට ඕනේ search කරලා search button එකේ බුවට පස්සේ ඔන්න ඔය විදිහට cursor පෙන්නනවා. ඔයගොල්ලන්ට දැන් මෙතන අවශ්‍ය cursor එක තෝරන්න පුළුවන්. මෙතන තියෙන cursors වලට හරියන්නේ නැත්නම් මේ search bar එක ආයෙ පාරක් ක්ලික් කරලා වෙන cursor වර්ගයක් තෝරන්න. ඔන්න ඔය විදිහට cursors එනවා. ඔයගොල්ලන්ට කැමති cursor මෙතනදි තෝරලා දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා hacking cursor එකක්. ඊළඟට මම මෙන්න මේ cursor එක හොඳයි කියලා හිතනවා. මම ඒ ඔයාලට අවශ්‍ය cursor එකට එකම එකපාරක් ක්ලික් කරනවා. ඊළඟට තියෙනවා normal hack any කියලා. අන්න ඒකටත් එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ වෙන ඔයගොල්ලන් download වෙන තැනින් download වුණා කියලා පෙන්නනවා. මම folder එකේ normal select hack කියලා එකක් පෙන්නනවා. එහෙම download වුණා කියලා පෙන්නනවා නම් මෙතනින් අයින්ලා යන්න. ඊළඟට ඔයගොල්ලන් යන්න ඕනේ ඔයගොල්ලන්ගේ this PC එකට. ඊට පස්සේ මෙන්න මේ download කියන එක ක්ලික් කරලා ඕනට වෙනවා ඔයගොල්ලන් තෝරපු cursor එකේ පාට ඒ විදිහටම normal select hack. මෙතනින් අත් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් gaming cursor එකක් තෝරනවා නම් normal select gaming. ඔන්න ඔය විදිහට එතනදි වෙනවා. දැන් ඔයගොල්ලන් මෙන්න මේක restore කරගන්න ඕනේ. මේකට එකපාර ක්ලික් කරාම ඔන්න ඒ විදිහට restore වෙනවා. මේක ටිකක් අපිට මදි. ඒ හින්දා මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් restore කරගන්න. ඊට පස්සේ මෙන්න මේ normal select hack කියන කොට එකපාරක් ක්ලික් කරගෙන මෙහෙම drag කරගෙන ඉන්න මේ ඉස්සර මේක අතාරින්න. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන් cursor එක දැන් මෙතනදි පෙන්වනවා. දැන් මෙතනින් cut වෙනවා. cut වෙලා ඔයගොල්ලන්ගේ Windows එක open කරලා search කරන්න mouse pointer ඔන්න එහෙනම් mouse pointer කියලා ගැහුවට පස්සේ පොඩි mouse එකේ සලකුණුකුත් එක්ක පෙන්නනවා change the mouse pointer display කියලා එකක්. අන්න ඒකට ආයෙත් පාරක් ක්ලික් කරන්න.
ඊළඟට මෙන්න විදිහට පොඩි බොක්ස් එකක් ඕපන් වෙනවා. අන්න එතන තියෙන පොයින්ටර්ස් කියන කොටත් එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට ඔයගොල්ලෝ මෙතනින් මෙන්න මේ බ්‍රවුස් කියන එක එකපාරක් ක්ලික් කරලා ඊට පස්සේ ඔන්න ඔය විදිහට ගොඩක් ඒවා පෙන්නනවා. ඔයා මෙන්න මේ ඩෙස්ක්ටොප් එකට ඩ්‍රැග් කරලා දාගත්ත ඔයාගේ මේ කර්ස් එක මේ විදිහට ඩ්‍රැග් කරලා මෙන්න මේ බොක්ස් එකකට අතාරින්න. ඊට පස්සේ රීප්ලේස් සිලෙක්ෂන් දෙන්න. ඊට පස්සේ normal text කියලා ඕගොල්ලන් කර්සර් මෙන්න මේ විදිහට පෙන්නනවා. අන්න ඒක ක්ලික් කරලා open කියන එක දෙන්න. මෙතන ඕකේ දෙන්න. ඊළඟ ටිකලක් යනවා ඕගොල්ලන් මෙන්න මේක ක්ලෝස් කරන් දෙන්නේ ඔය කර්ස් එක හරියට යනකම්. ඔන්න ඔය කර්ස් එක හරි විදිහට ආවයාට පේනවා. හරි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරලා like දාලා තාම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා යන්න. ඕගොල්ලන්ට සුබම සුබ දවසක්. bye